Hello and welcome back. වීකෙන්ඩ් එකේ අපි තුන් දෙනාට කඩචෝරු කන්න ආසාවක් ඇති වුණා. අපි සාමාන්‍යයෙන් ගෙදර හදන කෑම තමයි ගොඩක් කන්නේ. ඒ වුණාට ඉතින් ඉඳලා හිටලා ඒ වගේ ආසාවලුත් එනවනේ. ඉතින් අපේ බබාට ඕනි උනේ චයිනීස් ෆුඩ් බුෆේ එකකට යන්න. දැන් අපි ඒ බුෆේ එකට යන ගමන් බලන්න මේ හරියට ලස්සන කොහොමද කියලා. මේ හරිය කැස්කේඩ්ස් කියන කඳු වලල්ලෙන් වට වෙලා තියෙන්නේ. සමහර කඳුවල උඩ හිමත් වැටලා තියෙන ඕගොල්ලන්ට දැන් පේනවා ඇති. අපි මේ යන බුෆේ එක පොෂ් තැනක් නම් නෙමෙයි. මේක සාමාන්‍ය මිනිස්සු ගිහිල්ලා කන all you can eat බුෆේ එකක්. දැන් ඔන්න අපි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මෙතන එක විශේෂත්වයක් තමයි කෑම අනවශ්‍ය ලෙස බෙදාගෙන අහක දාන්න බැරිකම. එහෙම කළොත් එහෙම $10ක දඩයක් ගහනවා එක පුද්ගලයෙක්ට. දැන් අපි බුෆේ එක බලාගෙන යමු. මේ ඉස්සෙල්ලාම මම පටන් ගත්තේ desserts and salads තියෙන තැනින්. ඔන්න දැන් සූෂි තියෙන තැන. බලන්න එක එක ජාතියේ සූෂි තියෙනවා. මෙතන vegetarian types උත් තියෙනවා. මේ බුෆේ එකේ තියෙන්නේ මස් මාළු වගේ දේවල් තමයි. මම නම් ඉතින් මස් මාළු කන්න නැති නිසා මට මෙතන කන්න පුළුවන් සහ මම කැමති ಜಾති ගොඩක් සීමිතයි. හැබැයි මේ වගේ බුෆේ එකක් මස් මාළු කන කෙනෙක්ට හොඳටම වටිනවා. මොකද Tamanට කැමති තරමක් බෙදාගෙන කන්න පුළුවන් නිසා. නූඩල්ස්, බත්, පිට්සා ඕනෙම දෙයක් මෙතන තියෙනවා. ඊට අමතරව මස් මාළු, ඉස්සෝ දැල්ලෝ, කකුලුවෝ හැම දෙයක්ම එක එක විදිහට උයපුවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ. ඔන්න ඔයගලන්ට තව ටිකකින් මෙතන පෙයි බූවල්ලන්. ඔන්න දැන් අපි කෑම බෙදාගෙන මේසෙට ආවා. මේ තියෙන්නේ අපේ කෑම පිඟන්. මේ කෑම ඉතින් කියන්න තරම් ගොඩාක්ම විශේෂ රසක් නම් නැහැ ඉතින්. ඒ වුණාට ජොලියට ඉඳලා හිටලා ගිහිල්ලා එක්ස්පීරියන්ස් එකටත් එක්ක කන්න හොඳයි. අපි නම් අපි කැමති ಜಾති වලින් පොඩ පිඟානට බෙදාගත්තා. ඒත් මම දැක්ක සමහර අය ඉස්සු විතරක් ගොඩාක් පිඟන් වලට බෙදාගෙන ඇවිල්ලා කනවා. ඉතින් ඒ වගේ Tamanට කැමති එක ಜಾතියක් විතරක් තෝරලා කෑම කන්නත් පුළුවන්. මේ බුෆේ එකේ තවත් විශේෂත්වයක් තමයි ලන්ච් වලට ගෙවන ගාන ඩිනර් වලට ගෙවන ගානට වඩා අඩුයි. ඒ වගේම වීකෙන්ඩ් එකේ බුෆේ එකේ ප්‍රයිස් එක වීක්ඩේ එකේ බුෆේ ප්‍රයිස් එකට වඩා වැඩි. මට නම් ඇත්තටම බෙදාගත්තු ඔක්කොම කාලේ ඉවර කරන්න බැරි වුණා. ඔන්න අපේ ඩෙසර්ට් පිඟන් මෙතන තිබුණා. මේ ඩෝනට්ස් නම් හරිම රසයි. කේක් වගේ ಜಾතිත් තිබුණා. ඊට අමතරව පළතුරු ಜಾති, ෆෘට් සැලඩ්, පුඩින් වගේ දේවලුත් තිබුණා. දැන් අන්න අපි කාලේ ඉවර වෙලා හම්බෙච්ච ෆෝචූන් කුකීස් ඇරලා බලනවා. මේ අපේ බබාට හම්බෙච්ච ෆෝචූන් කුකී එක. ඒක ඇතුලේ අපේ අනාගතය ගැන ලියවිලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඔන්න බලමු යාගේ කී මොනවද කියලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ ෆෝචූන් කුකී එක ඇතුලේ තිබිච්ච පණිවිඩය. ඔන්න ඉතින් දැන් අපි කාලා බීලා හොඳට බඩවල් පුරෝගෙන ආපහු ගෙදර යන ගමන් බලන්න අපි මේ පහු කරගෙන යන පළාත කොච්චර ලස්සනද කියලා. ඔන්න දැන් අපි අපේ ගෙවල් ළඟට ඇවිල්ලා තියෙන්නේ. මේ කෙලින් පාර දෙපැත්තේ තියෙන්නේ රූස්ස ගස්. දෙපැත්තෙම කැලෑව වගේ පැවිලා තියෙන්නේ. ඉස්සරහට විවෘත වෙන්නේ හරිම ලස්සන සීන් එකක්. පිටිපස්සේ කඳු වලල්ලත් එක්ක කියන්න බැරි තරම් ලස්සන. හවසට වැඩ ඇරිලා ගෙදර එනකොට මේ සීන් එක දකින්නකොට හිතට පුදුම සැනසීමක් දැනෙනවා.
එහෙනම් තැන්ක් යූ මේ වීඩියෝ එක බැලුවට ආයෙනකල් පරිස්සමින් ඉන්න.